නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් එන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයා මේ වෙනකොට විදේශගත වෙච්ච කෙනෙක් නම් ගෘහ සේවකයෙක් විදිහට ගෘහ සේවිකාවක් විදිහට එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එහෙම නැත්නම් වෙන රැකියාවක් සඳහා ඔයා විදේශගත වෙච්ච කෙනෙක් නම් අද වීඩියෝ එකේ සාකච්ඡාවේ බලාපොරොත්තු වෙනවා. ඔයාට YouTube හරහා අමතර ආදායමක් ගන්න කොහොමද කියලා. අද සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා YouTube වලින් ඔයගොල්ලෝ කොහොමද ගොඩ එන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකේ සාකච්ඡා මේ කරුණ හේෂන් ඇත්තටම විදේශගත වෙච්ච කෙනෙක් ගෘහ සේවිකාවක් විදිහට ගෘහ සේවකයෙක් විදිහට නැත්නම් අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන් නැත්නම් වෙන රැකියාවක් වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලට විදේශගත වෙච්ච කෙනෙක්ට YouTube හරහා ඇත්තටම අමතර ආදායම ලබන්න පුළුවන්ද? හරි සුරංග මුලින්ම කතා කරමු කෙනෙක් ඇයි විදේශ රටකට යන්නේ? එයාගේ ආර්ථික ප්‍රශ්න නිසා. එහෙම නැත්නම් එයාට කියලා ගියක් හදාගන්න. එහෙම නැත්නම් එයාගේ ළමයිගේ අධ්‍යාපන මට්ටමට මුදල් අවශ්‍ය නිසා. එහෙම නැත්නම් එයාගේ ණයක් ගෙවන්න යම් ප්‍රශ්න නිසා තමයි ඇත්තටම කෙනෙක් විදේශ රටකට සේවයකට යන්නේ. නැත්නම් නිකන් ආතල්ලකට යන්නේ නැහැ. ගොඩක් වෙලාට යන්නේ එයාගේ ප්‍රශ්න විසඳ ගන්න. එතකොට සුරංග එයාලා ගොඩාක් දුක් විඳිනවා. ගොඩක් කට්ටිය ඉතින් රට ගිහිල්ලා එයාලා සැප විඳිනවා. ආතල්ලකේ චිල්ලා ඉප්පයක් ගදගෙන කකා වෙබි ඉන්නවා. එහෙම නැහැ. එයාලා ගිහිල්ලා සුරංග හොඳට දුක් මහන්සි වෙනවා. බර වැඩ කරනවා. අපේ ලංකාවේදී අපිට කරන්න බැරි ගොඩක් දේවල් එයාලා ගිහිල්ලා කරනවා. නැත්නම් මොකද ලංකාවේ මිනිස්සු රටට ගන්නේ? ඒ කියන්නේ හොඳට වැඩ ගන්නවා. අනිත් එක මානසික වශයෙන් කොච්චර පීඩාවක්. මානසිකව ආදරය කරන කෙනෙක් නෑ. ආදර කරන කට්ටිය නෑ. හිතවත් කට්ටිය නෑ. ගෙදර කට්ටිය ඔක්කොම ලංකාවේ ඉන්නේ. ගොඩක් මානසික පීඩන දරාගෙන තමයි එයාලා හම්බ කරන්නේ. ඒ හම්බ කරලා සුරංග සමහර වෙලාවට එයාලට ඉතුරු වෙන දෙයක් නෑ. සමහර කට්ටිය එනවා හීන ගොඩාක් මවාගෙන රට. හැබැයි ලංකාවට ඇද්දි යා තාම ඒ හීන තාම ඒ කරගෙනත් නෑ. සමහර කට්ටිය කරගන්නවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා සුරංග. එතකොට YouTube කියන්නේ සුරංග. YouTube කියන්නේ මුදල් උපයන්න සහ තමන්ගේ ජීවිතය ජය ගන්න නියම තැන. හරිද? YouTube කියන්නේ සුරංග සරලව කිව්වොත් නිදානය. හරිද? හරි ආකාරයට හාරගත්තොත් ජීවිතේම කොට. එතකොට සුරංග අපි හිතමු අපි දැන් අපේ වීඩියෝස් බලන ගොඩක් කට්ටිය ඉන්නවා. රට ගොඩක් කට්ටිය අපි වීඩියෝස් බලනවා. එක සැරයක් කෙනෙක් ඇවිල්ලා කිව්වා මට YouTube හරහා මුදල් උපයන්න ඕනේ. හැබැයි මට channel එකක් පටන් ගන්න විදිහක් නැහැ. මට වෙලාව නැහැ. මට වැඩ කරන ගමන් channel එකක් පටන් ගන්න බෑ. එතකොට එයා කිව්වා අපිට channel එකක් සල්ලි දීලා අරන් පටන් ගන්න බැයිද කියලා. එතකොට අපෙන් ගත්ත එයා මුදල් උපයන්න පුළුවන් channel එකක්. සල්ලි වලට යම් මුදලකට ගත්තා. ඉතින් දැන් එයාගේ සැලරි එක ලක්ෂ 8යි YouTube එක හරහා ලක්ෂ 5ක් උපයනවා. හරි. එතකොට හේෂන් ඇත්තටම සාමාන්‍යයෙන් කෙනෙක් YouTube channel එක පටන් ගන්නවානේ. එයාට ප්‍රශ්න තියෙන්න පුළුවන් මේ වගේ. views 1000කට කීයක් ගෙවනවද? මාසෙට කීයක් උපයන්න පුළුවන්ද? එතකොට ගෘහ සේවිකාවක් විදිහට සේවකයෙක් විදිහට ඒ රටේ ඉන්නකොට කොහොමද මේවා සල්ලි බැංකුවට ගන්න? මේ වගේ ප්‍රශ්න ඇති. මම මුලින්ම අහන්නේ views 1000කට කීයක් ගෙවනවද? පළවෙනි ප්‍රශ්නේ. මෙහෙමයි සුරංග. ලංකාවේ කෙනෙක් කරනවා නම් සාමාන්‍ය views 1000 ඩොලර් 1යි 2 3 අතර යනවා. ඒතර සාමාන්‍ය මැද පෙරදික් කරනවා නම් ඩොලර් 6යි ඩොලර් 8යි අතර ගන්න පුළුවන්. සාමාන්‍ය යුරෝප් කන්ට්‍රි එක ටාගට් කරන ඩොලර් 8යි ඩොලර් 16යි ඊටත් වඩා වැඩි ගණනක් වෙන්නත් පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් හේෂන් දැන් ගෘහ සේවිකාවක් වෙන්න පුළුවන් ගෘහ සේවකයෙක් වෙන්න පුළුවන් අධ්‍යාපන කටයුතු වෙන්නේ දැන් ගොඩක් අය අධ්‍යාපන කටයුතු වෙන්නේ ලංකාවේ දැන් විදේශගත වෙනවා. එතකොට ලංකාවෙන් යන සල්ලි දාන්නේ නැත්නම් යා මොනවා ටෙම්පරරි වැඩ කරලා වගේ සල්ලි හොයන්න පුළුවන්. එතකොට ඒ වගේ ඕනම කෙනෙක්ට YouTube එකෙන් මාසෙට සාමාන්‍ය ආසන වශයෙන් කීයක් උපයන්න පුළුවන්ද? සාමාන්‍ය සුරංග හරියට එයා channel එක ගොඩ දාගත්තොත් එයා යුරෝප් කන්ට්‍රි එකේ ඉන්නවා නම් හොඳ ලක්ෂ 8 9 10 ඉන්කම් එකකට යන්න පුළුවන්. එයා සාමාන්‍ය මැද පෙරදිග රටක ඉන්නවා නම් සාමාන්‍ය ලක්ෂ 5 6ක වගේ ඉන්කම් එකකට යන්න පුළුවන්. හරියට YouTube channel එක හරියට කරන් යනවා. එතකොට හේෂන් ඊළඟ ප්‍රශ්න තමයි දැන් හිතන්න හේෂන් දැන් එයා ඉන්නේ අපි හිතමු මැද පෙරදිග රටක. එතකොට එයාට එයාලගේ රටටම සල්ලි ගන්න පුළුවන්ද? මෙහෙමයි සුරංග. එයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. එයාට එයාගේ රටටම හදා ගන්න ඕන account එකේ පැත්තට හදා ගන්න පුළුවන්. එයාට account එකක් තියෙනවා නම්. එහෙම නැත්නම් එයාට ලංකාවේ එයාගේ ණයෙක් නමට නැත්නම් එයාගේ ගෙදර අම්මා තාත්තා ඇති ඒ කෙනෙක් නමට account එක create කරලා ඒ හරහා එයාට verification කරලා ගෙදරට සල්ලි යවන්න පුළුවන්. එතකොට හේෂන් කෙනෙක් YouTube channel එක පටන් ගන්නවා. views යන්නේ නැහැ. එයා කරන්න පුළුවන් හැමදේම කරා. කොච්චර views කොහොම ගත්ත views යන්නේ නැත්තම් මොන හරි method එකක් තියෙනවද? එයාලා views හරි කරගන්න. හරි. සුරංග අහන්නේ කෙනෙක් channel එක පටන් ගන්න තියෙනවා. හැබැයි ඒ channel එකේ views යන්නේ නැහැ. කොච්චර හොඳ videos දැම්මත් කොච්චර මහන්සි වුණත් views යන්නේ නැහැ. ඉතින් ඒක සුරංග channel එකේ යම් issue එකක් තියෙනකොට තමයි ඒක වෙන්නේ. සමහර විට එයාගේ channel එකේ නමේ ඉඳලා channel logo art වල ඉඳලා channel එකේ title description වල ඉඳලා channel එක හදපු තැන ඉඳලා settings වල ඉඳලා channel එකේ යම් settings එකක් මොකක් හරි සමහර විට හරියට on කරලා නැති වෙන්න පුළුවන්. හරියට channel එකේ SEO කරලා නැහැ. description එකක් දාද්දි ඔහේ තමන්ට කැමති එකක් දානවා. අන්න ඒ වගේ ප්‍රශ්න වුණාම සුරංග views යන්නේ නැති ප්‍රශ්න. එතකොට පුළුවන් සුරංග අපිට හදලා දෙන්න පුළුවන්. අපිට යා ඒ සම්බන්ධයෙන් යාලා කියනවනම්. හේෂන් මං ඔයගෙන් තව ප්‍රශ්නයක් අහනවා. හරි. ඒ තමයි හේෂන් දැන් ඔය ඉස්සෙල්ලා ගුවා කෙනෙක්ගේ title අවුල්, description අවුල්, tag අවුල් මේ වගේ ප්‍රශ්න ගොඩාක් කිව්වා. ඉතින් කෙනෙක් කොහොමද මේව හොයාගන්නේ? ඊළඟ එක තමයි දැන් විදේශගත වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාට කොහොමද ගැළපෙන content එක තෝරගන්නේ? එයා ඒ content එකෙන් කොහොමද ගොඩ යන්නේ? මේ වගේ ගොඩාක් ප්‍රශ්න සීරියස් එකම මෙයාලට ඇති. ඒකට හරි පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙනවා මං ඔයාලට. මම සරලව කෙටි උත්තරයක් දෙන්නම්. කෙනෙක් අපිට මැසේජ් කරලා කියනවා නම් මේ විදිහට එයාගේ issues තියෙනවා කියලා අපි යාලට කෙලින්ම YouTube course එකක්
ෆ්‍රී දෙනවා සුරංග. එතකොට මේ කෝස් එක හරහා එයාට එයාගේ channel එකේ අඩුපාඩු තියෙනවා නම් ඒ හැම දෙයක්ම එයාට දැනගන්න පුළුවන්. එතකොට හේෂාන් දැන් හිතන්න බලන්න ඒ කෝස් එක කරන්න මොන විදිහටද? ඒ කියන්නේ දැන් හිතන්න බලන්න ගෘහ සේවිකාව සේවකයෙක්ද ගිහිප කෙනෙක්ට බෑනි කෝස් එකට ජොයින් වෙන්න. එයාලට කොහොමද කරන්නේ? නිදහස් කෙනෙක්ට කොහොමද කරන්නේ? මට පැහැදිලි නෑ. මෙහෙම යාට ටයිම් ටේබල් එකක් තියෙනවා නම් නිදහසක් තියෙනවා නම් ටයිම් එකක් මැනේජ් කරගන්න පුළුවන් නම් අපි යාට ලයිව් ඒ කියන්නේ යාට විතරක් කෝස් එක උගන්වනවා. හරිද? YouTube සම්බන්ධයෙන් A to Z. එහෙම නැත්නම් එයාට ටයිම් නැත්තම් එයා ටයිම් එක මැනේජ් කරගන්න බැයි නම් අපි යාට වීඩියෝ ක්ලිප් ටිකක් දෙනවා. එයා ඒ වීඩියෝ ක්ලිප් ටික බලලා යාට ඒ කෝස් එක හරහා ඒ දේ දැනගන්න පුළුවන්. එතකොට කේෂන් කෙනෙක්ට අලුත YouTube channel එකක් පටන් ගන්න උවමනාවක් නැහැ. එයාට ඕනේ කෙලින්ම මුදල් උපයන ඔප්ෂන් එකකට යන්න. ඒ ඔප්ෂන් එකට යන්න මොන හරි channel මොන හරි තියනවද කෙනෙක්ට ගන්න. එහෙම කරාම තර YouTube course එකක් හම්බුනද free photo explain කරන්න. මේ සුරංග. දැන් ඉතින් කෙනෙක් ඉන්නවා යාට මුල ඉඳලා යන්න අකමැති. මුල ඉඳලා යන්න යාට කාලයක් නැහැ. හරිද? යා කරන ජොබ් එකත් එක්ක මුල ඉඳලා පටන් ගන්න බෑ. ඒතකොට යාට යම් මුදලක්, ඒ කියන්නේ සාමාන්‍ය මුදලක් වියදම් කරලා channel එකක් ගන්න කැමති නම් එයාට මොනිටයිස් තියෙන channel එකක් මුල ඉඳලා ගන්නත් පුළුවන්. ඒතකොට අපිට කායෙන් හරි හොයලා දෙන්න පුළුවන් අපේ කස්ටමර් කෙනෙක්ගෙම. එහෙම නැත්නම් එයාට පුළුවන් හොඳට හයි රීච් තියෙන මොනිටයිස් ලබන මාසෙ වයි කරගන්න පුළුවන් channel එකක් අටුවට ගන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන්ස් තියෙනවා. එතකොටත් එයාලට YouTube course එකක් free හම්බ වෙනවා. එතකොට හේෂාන් දැන් හිතන්න බලන්න මේ වගේ දැන් කෙනෙක්ගේ channel එකක් හදන්න. එහෙම නැත්නම් එයාගේ තියෙන channel එක අපි හරහා හදලා course එකට යන්නේ Gmail password පෞද්ගලික මොන හරි document අවශ්‍යයි. හරි සොරංග. ඒ කිසිම දෙයකට එයාගේ කිසිම privacy document එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එයාට manager දෙන්න පුළුවන්. manager කියන්නේ తాවකාලික access එක එයාටම දාලා එයාටම අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට screen share දෙන්න පුළුවන්. ඉතින් සොරංග එයාගේ channel එක මේ විදිහට හදලා තියෙනවා නම් channel එක reach වෙන්නේ නැත්නම් channel එක අපි හරහා check in customize කරගන්නත් පුළුවන්. එයාට channel එක පොඩි මුදලකින් ගොඩ දාගන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට promotion එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට අපි හරහාම guide කරලා මුල ඉඳලා channel එක හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපෙන් ideas ගන්නත් පුළුවන්. හරි මම හිතනවා ඇත්තට වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක subscribe කරන්න, වීඩියෝ like එකක් දානවා. ඔයාලගේ අදහස් පහසින් comment එකක් විතර දාගෙන යන්න. බුද්ධිමත් තීරණ ගන්න. ඔයාලගේ අනාගතයේ YouTube හරහා සුපිරියට සාර්ථක කරගන්න පුළුවන්. ඔයා රටින් ඉඳන් ලංකාවට ආවත් රටින් ඉඳන් channel එක හදලා ලංකාවට આવොත් lifetime වල මුදල් උපයන්න පුළුවන්. සුපිරිම ගේමක් ගහන්න පුළුවන්. YouTube කියලා කියන්නේ සදාකාලම කොට යන්න පුළුවන් නියම platform එකක්. හරි මම හිතනවා එනවා වැදගත් නේද කියලා. බුද්ධිමත් තීරණ ගන්න. good luck. මම හිතනවා අද ගෙන වීඩියෝ වල හැමෝටම වැදගත් වෙන්නද කියලා. අද වීඩියෝෙන් කතා කරේ YouTube සම්බන්ධයෙන් ඔයාලගේ ජීවිතේ කොහොමද සාර්ථක කරගන්නේ කියලා. ඉතින් අපිව contact කරගන්න contact details කොහෙද තියෙන්නේ කියලා කතා කරොත් මේ වීඩියෝ වල description එකේ තියෙනවා channel එකේ about section එකේ තියෙන අපි දෙන්නගේම number තියෙනවා. ඔයාලා කැමති number එකක් බලලා contact කරගන්න පුළුවන්. right. අද වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මතක් කරලා වීඩියෝ like කරන්න, වීඩියෝ වල ඔයාලගේ දස් comment කරන්න, වීඩියෝ share කරන්න ඔයාලා social media වල දැම්ම SLTech අපේ YouTube channel එක subscribe කරලා bell icon එක all කරලා තිබොත් තමයි අපි දින 0 videos වල notification මාර ගෙන ගන්න පුළුවන් නේ. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. අපි SLTech තවත් වෙනින් හමු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.